පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාළියේ සඳහන් වෙලා තියෙන තවත් උතුම් ගාථා රත්නයක්. මේ ගාථා රත්නයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ හිටපු කාලේ කප්පාසික කියන වනල හැබ මුල් කරගෙන අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නයන් දේශනා කොට වදාළේ භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයකට උත්තරයක් හැටියට කප්පාසික වනල හැබේ මූලාරම්භයේ ලැබිච්ච කාරණාවක් සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාලා මුහුත්ත මපිචේ විඤ්ඤෝ පණ්ඩිතං පෛරු පාසති කිප්පං ධම්මං විජානාති ජීවහා සූපරසං යත. මේ ගාථා රත්නයේ සරල තේරුම තමයි ඥානවන්ත පුජ්‍යලයා සත්පුරුෂයෙක් මුණ ගැහුණාම ධර්මදරයෙක් මුණ ගැහුණාම වහාම ඔහුගෙන් තමන්ගේ ජීවිතේ මනාව නිවැරදි කරගන්න අවශ්‍ය ධර්මාවාදයන් ටික අරගන්නවා. නැත්නම් සත්පුරුෂයන් ඇසුරේ වහා මේ සසරින් මිදෙන්න අවශ්‍ය මඟ හදා ගන්නවා. කොයි වගේද කියලා සඳහන් කරනවා. අපි යම්කිසි ආහාරයක් අපේ දිවේ තියාගත්ත ගමන්ම අපට ඒ ආහාරයේ රසය මනාව දැනෙනවා. ලුණු රස, ඇඹුල් රස, කටුක රස, තිත්ත රස මේ ආදී නොයෙක් රසයන් වහාම දිව හඳුනා ගන්නවා වගේ ඥානවන්තයා සත්පුරුෂයාව හඳුනා ගන්නවා. ඒක තමයි මේ ගාථාවේ සරල තේරුම. එතකොට භාග්‍යතුන් වහන්සේ මෙවන් ගාථාවක් භික්ෂූන් වහන්සේලා අරමුණු කරගෙන දේශනා කොට වදාළේ මොන වගේ කාරණාවක් නිසාද? අපේ පින්නතුන් අහලා තියෙනවා බද්දවග්ගීය කුමාරවරු ගැන. මේ බද්දවග්ගීය කුමාරවරු නිසා තමයි භාග්‍යතුන් වහන්සේ මේ කාරණාව දේශනා කරන්නේ. මේ දේශනා කරනකොට බද්දවග්ගීය භික්ෂූන් වහන්සේලා. එතකොට බද්දවග්ගීය කුමාරවරු කියන්නේ කවුද කියන කාරණාව අපි චුට්ටක් මුලින් සාකච්ඡා කරමින් ධර්මාර්ථයත් සාකච්ඡා කරමු. අපේ බුදුරජාණන් වහන්සේ ලෞතුරා බුද්ධත්වයෙන් පස්සේ පළවෙනි වස බරණැස ඉසිපතනාරාමේ වස්වසලා වස්තුම් මාසේ නිමා වුණාට පස්සේ මේ ශාසනයේ පළවෙනි ධර්මදූත කණ්ඩායම පිටත් කරලා යවුවා. ලෝක සත්වයාගේ හිතසුව පිණිස දෙදෙනෙකු එක මගින් වැඩම කරන්නේ නැතුව මුල මැද අග යන තුන් තැනම පිරිසිදු නිර්මල පර්යාප්තියම දේශනා කරමින් ලෝකයාගේ දහම් පිපාසයේ සංසිඳවලා මේ සංසාරයෙන් එතර කරවන වැඩපිළිවෙල ආරම්භ කරන්න කියලා. භික්ෂූන් වහන්සේලා 69ක් ධර්ම ප්‍රචාරයට යොදවලා අපේ භාග්‍යතුන් වහන්සේත් උරුවෙල් දනව්ව දක්වා වැඩම කරන්න භාග්‍යතුන් වහන්සේත් පිටත් වුණා. ඒ වඩින ගමනේ බුදුරජාණන් වහන්සේ ටිකක් විවේක ගන්න. කප්පාසික කියන වනල හැබක මනාව වැඩුණ ගහක් ළඟ නතර වුණා. කප්පාසික කියලා කියන්නේ මේ කපු හේනක්. රෙදි මහන්න වියන්න අපි ගන්න කපු හේනක්. කපු හේනක තියෙන ගහක් යට තමයි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ මෙතන විවේකීව වැඩ ඉන්නකොට මේ බද්දවග්ගීය කුමාරවරු. බද්දවග්ගීය කුමාරවරු කියන්නේ මේ 30 දෙනාම රාජකුමාරවරු. මේ 30 දෙනාම කොසල් රජුරුවන්ගේ ඥාති. මේ අය විනෝදයේ උදෙසා තරුණ අය ගම් ඉවුරකට ආවා. හැබැයි මේන් 29 දෙනෙකුටම බිරින්දෑවරු හිටියා. එක්කෙනෙක් විතරයි බිරිඳක් නැති කෙනෙක් හිටියේ. ඒ නිසා කුලියට ගත්ත කාන්තාවක්
විනෝදය සඳහා එක්කාවා. ඉතින් දවසේ බොහෝ වෙලාවක් ඔවුන් මේ ගම් යුරේ විනෝද වෙලා පැන් සැනසෙන්න කියලා හිතාගෙන වටිනා ආභරණ ගලවලා තියලා වටිනා ඇඳුම් ටික පසෙකින් තියලා ඔවුන් ගඟට බැස්සා. හැබැයි අර කාන්තාව මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා. මොකද ඒගොල්ලෝ ගඟට බැහැලා දිය ක්‍රීඩා කරනවා. බොහෝ වෙලාවක් ගඟේ කාලය ගත කළා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත අර කුලියට අරගත්ත වෛශ්‍යා ස්ත්‍රිය අර වටිනා ආභරණ ටිකයි ඇඳුම් ටිකයි වහවහ පොදි බැඳගත්තා. මේ ඇයට නොපෙනීම ඇය ඒ ටික අරන් පලා ගියා. නමුත් ගොඩ වෙලා බලහම තමයි දන්නේ සමහර ඇඳුනුත් නැහැ. වටිනා ආභරණ ටිකත් නැහැ. ඉතින් අර කාන්තාව පිරිස ගම් යුරේම නතර කරලා මේ අය මේ තැනැත්තිය හොයන්න පිටත් වුණා. තරුණයින් ටික. ඒ වෙලාවේ තමයි මේ අය මේ කපු හේන මැද්දෙන් යනවා. ඇය මෙහෙන් යන්න ඇති කියලා හිතමින්. යනකොට තමයි දැක්කේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඉතින් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේගේ ළඟට ගියේ මේ කාන්තාව මෙතනින් ගියා මේ හරියෙන් ගියා දැක්කද කියලා අහන්න. ඒ නිසායි විමසන්නේ ස්වාමීනි කාන්තාවක් ගියා දැක්කද මේ හරියෙන්? නමුත් ඔවුන්ගේ ප්‍රශ්නෙට භාග්‍යතුන් වහන්සේගෙන් උත්තරයක් ලැබුණේ නැහැ. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ දරුවනේ කාන්තාවක් ගැන හොයන එකද වටින්නේ තමන් ගැන හොයන එකද කියලා. හැබැයි ඉතින් මහා ප්‍රඥාවන්තයි. සසර බොහොම පින් කරලා තිබුණා. මෙවන් අවස්ථාවක සමහර වෙලාවට අපෙන් ওই ප්‍රශ්නේ අහුවන අපෙන් හම්බෙන උත්තරේ ඊට වඩා වෙනස් වෙන්න තිබුණා. නමුත් මේ පිරිස කෙලින්ම උත්තර දුන්නේ ස්වාමීනි තමන් ගැන හොයන එක වටිනවා. එහෙනම් වාඩි වෙන්න. දැන් මේ අවස්ථාව ගැන හිතන්න ඕනේ. කාන්තාව ටික ගම් යුරේ කාත් කවුරුවත් නැහැ. සමහරලාට දවල් කාලෙම මේගොල්ලෝ විනෝද වෙලා මේ වෙනකොට හවස් වරුව වෙලා තියෙන්නත් ඇති. එතකොට යන්නේ වෙනත් කාරණාවක් සඳහා. මොකද තමන්ගේ ඇඳුම් ටිකයි ආභරණ ටිකයි හොයන්නේ. එතකොට ඒ ටික නොලැබුණොත් සමහරලාට මග බැහැලා යන්න පුළුවන් ස්වභාවයක් නොතිබුණා වෙන්නත් පුළුවන් සමහර ඇඳුම් නැති වෙච්ච නිසා. මේ වගේ කරුණු ගොඩක් ගැන හිතන්න තියෙනවනේ. දැන් ඒ සියලුම කාරණා එහෙම තියෙනකොට තමන් ගැන හොයන එක නම් වටින්නේ වාඩි වෙන්න කියහම අර සියලු ප්‍රශ්න අමතක කරලා වාඩි වෙන්න මේ අය ගාව මොනතරම් කීකරුකමක් තියෙන්න ඕනේද? ඉතින් වාඩි වෙන්න කියනකොට වාඩි වුණා. ඒ වෙලාවේ තමයි භාග්‍යතුන් වහන්සේ මේ ඇයත් එක්ක කරුණු සාකච්ඡා කරමින් මේ ඇයට ධර්ම දේශනාවක් කරන්නේ. එතකොට මේ අයගේ මෙච්චර මේ කීකරු බව ඇයි මේ තරම්ම කීකරු බවක්? ඒ කීකරු බව තියෙන්නේ හුඟක් ඈත ඉඳලා. මොකද බද්දවග්ගීය කුමාරවරුන්ගේ මේ කීකරු බව පිළිබඳව පස්සේ භික්ෂූන් වහන්සේලා අහනවා ස්වාමීනි ඇයි මේ අය මේ තරම් කීකරු? ස්වාමීනි කොහොමද මේ අය මේ තරම් ඉක්මනට ධර්මය අවබෝධ කරගත්තේ? මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න තමයි මේ ගාථා රත්නය දේශනා කරන්නේ. මේ අයගේ කීකරු බව පැහැදිලි කරන්න පින්නතුනේ තුන්ඩිල ජාතකය සාකච්ඡා කරන්න ඕනේ. ඒක හරි විචිත්‍ර ඒ වගේම දිග ජාතක කතාවක්. මහ බෝසතාණන් වහන්සේ ඌරෙක් වෙලා ඉපදිලා හිටපු කාලේ අපි වෙනුවෙන් සංසාරේ කොච්චර දුක් විඳලා තියෙනවද? අතට ලැබුණ නිවන අත්හැරි අපි වෙනුවෙන්නේ. ඒ නිසානේ අපි කල්පනා කරන්න ඕනේ හොඳට දැනෙනවා මේ තරම් දුක් විඳේ මම වෙනුවෙන් කියලා කල්පනා කරහම. දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේ හතර පද ගාථාවේ බණපද දෙකක් දේශනා කරලා තුන්වෙනි පදේ දේශනා කරන්න කලින් සිව්පිලි සිඹියා සහිතව සියලු අභිඥා ලැබමින් අරහත්ත්වය ලබන්න පුළුවන් මොහොතක හිටියේ. නමුත් ඒ මොහොත අත්හැරියහම මහා කල්ප අසංඛ්‍ය 4.1 මේ දීර්ඝ ගමනේ අපායට යන අවස්ථා සුමේද තාපසතුමා දන්නේ නැහැ නෙමෙයිනේ. මොකද අනාගත ජීවිත ලක්ෂ ගණන් බලන්න පුළුවන් නුවණක් අභිඥාවක් තියෙනවා. මේ මොහොතේ මේ නිවන අත්හැරියහම
මං කී කාලයක් අපායේ යයිද? ඒ නිරේවල් වල මොනතරම් දුක් විඳින්න වෙයිද? තිරිසන් ලෝකවල ඉපදිලා මොන දුක් ගැහැට විඳින්න සිද්ධ වෙයිද? මේ කරුණ සියල්ලම දැනනේ අතට ලැබුණ නිවන අත්හරින්නේ. ඒ කරුණාව කවදාවත් අපිට ප්‍රමාණවත් කරන්න බෑ. අපිට ඒක ප්‍රමාණවත් කරන්න බැරි නිසා තමයි අපි මහා කරුණාව කියලා කියන්නේ. ඉතින් මේ මහා බව කොපමණද කියලා කවදාවත් අපට තේරෙන්නේ නැහැ. ඉතින් එහෙම ඒ නිවන අත්හැරලා තමයි මේ ජීවිතයේ ඌරෙක් වෙලා ඉපදෙන්නේ. ඌරු ආත්මයක්. ඉතින් ඌරෙක් ජීවත් වෙන්නේ කොහොමද? මේ කාරණා ඔක්කොම අපි දන්නවනේ. නමුත් ප්‍රඥාවේ අඩුවක් නෑ. අමතක කරන්න හොඳ නෑ අපි ඌරෙක් වුණාට ඒ මහ බෝසතාණන් වහන්සේ කියන එක. කැලෑවල් වල අද තිරිසන් ආත්මවල ඉපදිච්ච මහ බෝසත්වරු කොච්චර ඇද්ද? මිනිසුන්ගේ අතින් එවන් මහ බෝසත්වරු කොයිතරම් මරණයටපත් වෙනවද? ඉතින් සාමාන්‍ය සතෙක් මරණයටපත් කළා වගේ නෙමෙයි. ඒක මොනතරම් බරපතල අකුසලයක් බවට පත් වෙනවද? ඉතින් ගවය වෙලා ඉපදිලා මේ නොයෙක් ආකාරයෙන් මිනිසුන්ගෙන් තාඩන පීඩන වලට ලක් වෙන ආත්මවල බෝසත්වරු කොච්චර ඇද්ද? මෙන්න මේ කාලේ මේ ඌරට නම තියන්නේ මහතුන්ඩිල කියලා. ඌරෙකුට නම තියන්න කෙනෙක් නැහැනේ. මොකද මේ එක වයසක අම්මා කෙනෙක් කපු කඩාගෙන කපු කූඩයක් පුරවගෙන රෑ වෙලා තමන්ගේ ගෙදර යනවා. අඩි පාරක් දිගේ. ඒ අඩි පාරයිනේ තිබිච්ච වලක තමයි ඊරියක් පැටව දාලා ඉන්නේ. නමුත් අර කාන්තාව හැරමිටියත් බිම ඇන කරුවලේ මේ පාරේ එනකොට මේ අර ඊරි බය වෙලා පැටව දෙන්න වලේ දාලා පැනලා දීවා. ඊරියක් පැනලා දුවපු නිසා වයසක කාන්තාව වල බැලුවා. එතකොට තමයි ඌරු පැටව දෙන්නෙක් දැක්කේ. ඒ දෙන්න මේ කාන්තාව අරන් ගියා. ඇයටත් දරුවෝ හිටියේ නෑ. ඇයි මේ ඌරු පැටව දෙන්න හැදුවේ දරුවෝ දෙන්න වගේ. ඇය තමයි නම තියන්නේ මහතුන්ඩිල සහ චූලතුන්ඩිල කියලා. ඉතින් මම සඳහන් කළා ජාතක කතාව බොහොම දිගයි. නමුත් පස්සේ කාලේ දූර්තයෝ තමන්ට මස් නැති නිසා හැම තැනම මස් හොය ඇවිදිනවා. ඒ කාලේ සතියක්ම මිනිස්සු විනෝද වෙන කාලයක් තියෙනවා. කඩසාප්පු වහලා. සත්තු මරණ මිනිස්සු නෑ. ඒගොල්ලොත් විනෝද වෙන්න යනවා. ඒ නිසා අවශ්‍යයි කලින් මස් අරන් තියාගන්න ඕනේ. ඉතින් මේගොල්ලොත් අරන් තියාගත්තා. නමුත් මස් ඉවර වුණා. එන්න මස් හොය හැමතැනම යනකොට පිරිසක් කීවා අහවල් ගෙදර නම් ඌරෝ දෙන්නෙක් ඉන්නවා සල්ලි දුන්නොත් දෙයි කියලා. ඉතින් මේගොල්ලෝ ඒ ගෙදරට ගියා. ඒ කාන්තාවගෙන් ඉල්ලුවා සල්ලි වලට ඌරෝ දෙන්නගෙන් එක්කෙනෙක්. දරුවෝ විකුණගෙන කන කෙනෙක් නෙමෙයි මම කියලා කිව්වා. කොහොමවත් මේගෙන් ඌරෙක් ගන්න බෑ. හැබැයි මොවුනුත් හරි උපායශීලී. ඔවුන් කෙමෙන් අර කාන්තාව තමන්ගේ පැත්තට යොමු කරගත්තා. ඒකට කලේ ඇයටත් සුරාපානය කෙරෙව්වා. දැන් ඇය හොඳට මත් වෙලා. ඇය හොඳට මත් වුණාට පස්සේ ඇයට කිව්වා මුදල් දෙන්නම් අපිට ඌරෙක් දෙන්න. ඇය ඒ වෙලාවේ කියනවා ලොකු පුතා නම් දෙන්න බෑ. ඕන නම් පොඩි පුතා දෙන්නම් කියලා. හා කිව්වා ඒගොල්ලන්ට ඕනේ ලොකු හරි පොඩි හරි මස්නේ. නමුත් කොහොමද අල්ලන්නේ? ඇය සඳහන් කරනවා කෑම ඕනේ අල්ලන්න නම්. මොකද කෑමට අඬ ගැහුවොත් තමයි එන්නේ. ඊට පස්සේ කෑම ගෙනාවා. බඳුන් වලට කෑම දැම්මා. අර කාන්තාව පුතේ චූලතුන්ඩිල කියලා ලියුවා. හැබැයි ඒක චූලතුන්ඩිලට ඇහුනේ නෑ. මහතුන්ඩිලට තමයි ඇහුනේ. මහතුන්ඩිල කල්පනා කරනවා අපේ අම්මා එදා මෙදා තුර මේ කාලේ මල්ලිට අඬ ගැහුවේ නෑ එක දවසකවත්. හැමදාම අඬ ගැහුවේ මට. මම යනකොට මගේ පස්සෙන් තමයි මල්ලි එන්නේ. නමුත් අද මට කතා නොකර මල්ලිට අඬ ගහනවා. මේක ඒ තරම් හොඳ පණිවිඩයක් වෙන්න බෑ. හොඳකට අඬ ගහන හඬ ගෑමක් වෙන්න බෑ මේක. නමුත් දැනගෙන කියනවා මල්ලියේ අම්මා අඬ ගහනවා. අම්මා දෙපාරක් අඬ ගහන්න වෙහෙසවන්න එපා. ඒක හොඳ නෑ. ඉතින් ඉක්මනට යන්න කියලා. අතීතයේ අය
කවදාවත් මව්පියෝ දෙපාරක් අඬ ගහනකම් ඉන්නේ නැහැ. අකමැති. මොකද වරක් ඇහිලා දෙවනි වර අඬ ගහනකම් ඉන්නවා කියලා කියන්නේ ඒක අකුසලයක්. අතීතයේ එහෙමවත් මව්පියෝ වෙහෙසෙන්නේ නැහැ. වෙස්සන්තර මහරජුරුවන්ගේ පුතු දෙන්නත් පොකුණට බහින්නේ එහෙමනේ. ජූතක බමුණා තමන් අරන් යන්න ඇවිල්ලා. හොඳා කාරෝම දන්නවා තාත්තා අපි දෙන්න දන් දෙනවා කියලා. ඒ නිසා තමයි කුටිය පිටිපස්සෙන් ගිහිල්ලා පොකුණට බැහැලා නෙළුම් කොළ දෙකක් හිස මත තියාගෙන වතුරේ සැඟවුනේ අම්මා කීයට හරියනකම් ගොඩට එන්නේ නැහැ කියලා. නමුත් ජූතක බමුණගෙන් බැනුම් අහලා වෙස්සන්තර මහරජුරු කුටිය පිටිපස්සෙන් ඇවිල්ලා දුවගෙන ආපු අඩිපාර තිබුණා. පුතේ ජාලිය කියලා එක පාරයි යන්න ගහන්නේ. සැඟවිලා හිටියත් මුල් අදහස කුමක් වුණත් මගේ තාත්තා දෙපාරක් අඬ ගහනකම් නිහඬව ඉන්නවා කියන්නේ මං වගේ පුතෙකුට ඒක ගැලපෙන්නේ නැහැ. එහෙම කල්පනා කරලා දෙපාරක් අඬ ගහන්න කලින් පොකුණෙන් ගොඩ වෙනවා. ඒක ඉතින් මරන්න දෙන්න උනත් ඒ ගොඩවීම ගොඩ වෙනවා. මොකද තාත්තා වෙහෙසවන්න කැමති නෑ දෙපාරක් අඬ ගහලා. ඉතින් ඒ වගේ මහතුන්ඩිලත් සඳහන් කරනවා අම්මා දෙපාරක් අඬ ගහනකම් ඉන්න එපා. යන්න. ඉතින් එහෙමම දීව අම්මා ගාවට. යනකොට අතන දූර්තයෝ 30 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ පාර දෙපැත්තට හැදිලා මදු අතේ තියාගෙන ඉන්නවා මෙයා එනකන්. බඳුන් වල කැම දාලා තිනවා කාන්තාවක් ඉන්නවා. නමුත් මගක් දුවලා පිරිස දැක්කහම එතනම නතර වෙලා ආපහු හැරිලා ගෙහි දුවගෙන ආවා. ඇවිල්ලා දැන් කතා කරගන්නත් බෑ. මහතුන්ඩිල් ඉන්න තැන වටේට කැරකෙනවා. ඊට පස්සේ අහනවා මල්ලි උඹ බය වෙලා තියෙනවා. මොනවටද බය වුනේ? ඇයි වෙවුලන්නේ? මොකටද අම්මා අඬ ගැහුවේ? ඊට පස්සේ කියනවා අඬ ගැහුවේ නම් කෑම දෙන්න. නමුත් අද එතන අමුතු බතක් දෙන්න ලෑස්ති වෙන බව මට තේරුණා. මට කණ්ඩ දෙනවට වඩා මගේ මස් කණ්ඩ පිරිසක් හිටියා කියලායි මගේ කල්පනාව. ඒකට තමයි මේ බය. මහතුන්ඩි ලහනවා මල්ලි ඌරෝ වෙලා ඉපදිච්ච අපි කවදා හරි දවසක අනුන්ගේ බඩ පුරවනෝ ඇරෙන්න වෙන්න දෙයක් නෑ. එහෙනම් ඔබ බයයිද මැරෙන්න? ඉතින් කියනවා මම බයයි. මැරෙන්න බයයි. කියනවා මැරෙන්න බය වෙන්න එපා. කවදා වුණත් මැරෙන්න වෙනවා. කාගෙන් හරි මැරුම් කණ්ඩ වෙනවා. ඒක නිසා බය නැතුව මරණයට මුහුණ දෙන්න නම් මඩ නැති විලකට බහින්න කියනවා. දාඩිය ගඳ නැත්නම් ශරීර දුර්ගන්ධය ඒ විලෙන් හොදගන්න කියනවා. කවදාවත් නොමැකෙන නොමියෙන සුවඳක් හැමදාම ඇඟ දවට ගන්න කියලා කියනවා. ඉතින් චූලතුන්ඩිල කල්පනා කරනවා මගේ සහෝදරයා මොනවා කියනවද? ඌරෝ කවද්ද මඩ හොදලා නැවි? ඌරෝ කවද්ද සුවඳ ගල්ව ගත්තේ? මේවායි කාරණා ගොඩක් හිතනවා. නමුත් අන්තිමට නතර වෙන්නේ බරණැස් රජුටත් බණ කියලා. කාංගේ බරණැස් රජු ඇතුළු පිරිසට ධර්මදේශනාවක් ඌරෙක් කරනකොට අර දූර්තයෝ 30 දෙනාවයි අර කාන්තාවයි මහතුන්ඩිල කියන වචන ටික අහන්න එතනම වාඩි වුණා. එදා දූර්තයෝ හැටියට හිටපු 30 දෙනා වෙන කවුරුවත් නෙමේ. ඒ 30 දෙනා තමයි මේ කුමාරවරු. එදා කිසිම ආයාචනාවක් නැතුව බණ අහන්න වාඩි වුණා ඒ 30 දෙනා. එදාගෙන් පස්සේ ඇතිවෙච්ච කීකරුකම තමයි මේ තාමත් තියෙන්නේ. ඒකයි අදත් තමන් ගැන හොයන එක වටිනවා නම් ඔතන වාඩි වෙන්න කියනකොට අන් සියල්ල අමතක වෙලා වාඩි වෙන්න තරම් කීකරුකමක්. හැබැයි ඉතින් මේ ධර්ම කාරණාව ඔස්සේ අපිට බොහෝ දුර යන්න පුළුවන්. මේකට තමයි හැබැවින්ම කීකරු බව කියලා කියන්නේ. මගේ සියල්ල අතහැරලා මෙලව සියල්ල ලෝකෝත්තර සුවය වෙනුවෙන් කැපවෙන්න පුළුවන් එක විශේෂ කීකරු බවක්. දැන් අපිට එහෙම කීකරු වෙන්න බෑනේ. දැන් භාග්‍යතුන් වහන්සේ අපිට කොච්චර කරුණු දේශනා කළාද? සංසාරي පිළිබඳව දේශනා කළා. මෙලව සුවපත් කරගන්න හැටි දේශනා කළා. පරලොව සුවපත් කරගන්න හැටි දේශනා කළා. සසරින්ම ඈතර වෙන හැටි දේශනා කළා. මේ වගේ කාරණා බොහෝමයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා
මේ සසර දුක මේකයි, සතර අපායට යන වැඩපිළිවෙල මේකයි, සුගතියෙන් සුගතියට යන වැඩපිළිවෙල මේකයි කියන කාරණා ටිකත් පැහැදිලි කරා. ඒ කරුණ හොඳ ආකාරව අපි දන්නවා. දන්නවා වුණත් අපි කීකරු නෑනේ. අපි හික්මිලා නෑනේ. පංචශීලයේ දිවිහිමියෙන් ආරක්ෂා කරගත යුතු සීලයයි කියලා භාග්‍යතුන් වහන්සේ කොච්චර කරුණු දක්වලා තිබ්බත් පන්සිල් රකින්න උනන්දු වෙන අය මේ සමාජයේ කොච්චර අඩුද? අර ඒක ඇමතිවරයෙක් හිටිය කොසල් රජුගේ වස්සකාර කියලා. මේ වත්සකාර එක දවසක් මහා කච්චායන මහරහතන් වහන්සේ ගිජ්ජකූටෙන් බැහැගෙන එනවා දැකලා වත්සකාර කියනවා හරියට නිකන් වඳුරෙක් බැහැගෙන එනවා වගේ කියලා. ඔය කතාව යනවා භාග්‍යතුන් වහන්සේ ගාවට යනකම්. භාග්‍යතුන් වහන්සේ ඒ වෙලාවේ සඳහන් කරනවා වත්සකාර කාටද කතා කළේ කියලා නොදැනයි කතා කළේ. ඒ කියන්නේ මේ බහින්නේ කවුද කියලා දන්නේ නැහැ නෙමෙයි. ගුණය ගැන තක්සේරු කළේ නෑ. ඒකයි එහෙම සඳහන් කරන්නේ. වත්සකාර ගිහිලා සමාව ගත්තේ නැත්තම් ගිජ්ජකූටෙම වඳුරෙක් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. නිකම්ම නෙමෙයි යා කියන්නේ කොර වෙච්ච වඳුරෙක් වගේ කියලා. කුදු වෙච්ච වඳුරෙක් වගේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ කුදු වඳුරෙක් වෙනවා කියලා. මේ මහා කච්චායනයන් වහන්සේගේ ගුණයේ තරම් ඒ මහා ගුණස්කන්ධයන්ට විරුද්ධව ඇති කරගන්න සිතුවිලි මාත්‍රේ පවා විපාක දෙනවා. දැන් බලන්නකෝ අර සෝරෙය්‍ය කියන සිටුවරයා වචනයක්වත් කටින් කීවේ නෑනේ. හිතෙන්නේ හිතුවේ අනේ මේ වික්ෂුව මගේ බිරිඳ වුණා නම් ඒ සිතුවිල්ලත් එක්කම කල්පනා කළේ නෑ උන්වහන්සේගේ ලස්සන මගේ බිරිඳට තිබුණා නම් තමන්ගේ හිතේ ඇතිවෙච්ච සිතුවිල්ලක් විතරයි. ඒත් එක්කම ලිංග පරිවර්තනය වෙලා සෝරෙය්‍ය ස්ත්‍රියක් බවට පත් වෙනවා. සාමාන්‍ය කෙනෙක් කතා කරන්නේ මේ ලෝකේ කෙනෙකුට කරන්න බැරිම දේවල් අතර කාන්තාවක් පිරිමියෙක් කරන එකත් පිරිමියෙක් කාන්තාවක් කරන එකත් මේ ලෝකේ කරන්න බැරි දෙයක් කියලානේ කියන්නේ. නමුත් මේ ශාසනයේ හිටපු ගුණවතුන්ගේ ගුණය ගැන කල්පනා කරනකොට එවන් දේවල් පයට පෑගෙන දූවිලි තරම්වත් වටින්නේ නැති දේවල්. හැබැයි ඊටත් වඩා අමාරුයි බුදුන් සරණ යන එක. ඒ කතාව කියන්නයි මම මේ ආවේ. ඉතින් වත්සකාර සඳහන් කළා කුදු වෙච්ච වඳුරෙක් බහිනා වගේ කියලා. භාග්‍යතුන් වහන්සේ කියපු කතාව අහලා පිරිස ගිහිල්ලා කිව්වා සමාව ගන්න කිව්වා. නැත්නම් ඉතින් ඔබට ඔබ කියාපු දේම තමයි වෙන්නේ කියලා. වත්සකාර හරීම මාන්නක්කාරයි. ඒ නිසා තමන්ගේ පිරිසට කියනවා ගිජ්ජකූටේ පුරාම පළතුරු වවන්න කියලා. එයි පළතුරු වවන්න කියන්නේ. මං දැන් වඳුරෙක් වෙනවා මැරිලා. වඳුරට කන්න. බානක මානෙ කොච්චරද කියලා. ගිහිල්ලා සමාව ගත්තා නම් මේ කරුමෙන් නිදහස් වෙනවනේ. නමුත් සමාව ගන්න කැමති නෑ. වඳුරෙක් වෙන්න කැමතියි. මම ඒ කාරණාව මතක් කළේ වත්සකාර එච්චර මාන්නක්කාර වුණත් වත්සකාර අපට වඩා හොඳයි කියන්නේ. ඒ වත්සකාර අනිවාර්යයෙන්ම පිළිගන්නවා භාග්‍යතුන් වහන්සේ යම් වචනයක් දේශනා කළොත් ඒක මේ ලෝකේ වෙනස් කරන්න සමත් කෙනෙක් නැහැ කියලා. මේ දේ මෙහෙම වෙනවා කියලා කිව්වොත් මේ කර්මය නිසා මෙහෙම වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළොත් ඒ එසේම තමයි. අහසට විසි කරන ගල් කැටයක් අපේ ඇඟේ ශක්තිය තියෙනකන් විතරනේ අහසට යන්නේ. ඊන් පස්සේ වහාම ආපහු පහළට එනවා. ඒක මේ ලෝකේ නෑ කියන්න කෙනෙකුත් නෑ නවත්තන්න කෙනෙකුත් නෑ. ඒක ඊතරින් ඉඳලා ශක්තියක් යොදලා උඩට යවන්න තවත් කෙනෙක් නෑනේ. අන් ඒ වගේ භාග්‍යතුන් වහන්සේගේ වචනයත් කවදාවත්ම වෙනස් වෙන්නේ නෑ. ඊතර වත්සකාර හොඳාකාරවම පිළිගන්නවා ශ්‍රී මුඛයෙන් දේශනා කළා නම් ඒ එසේමයි. නමුත් මම කියන්නේ හැදුවේ පන්සිල් උල්ලංඝනය කළොත් මේකෙන් කාරණා 4ක් කර්මපත අනිවාර්යෙන් මැරෙනකොට මතක් වුණොත් නිරේ උපද්දවනවා කියන කාරණාව කොච්චර දේශනා කරලා තිබුණත් මිනිස්සු පන්සිල් රකින්න පෙළඹෙන්නේ නැහැ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු දේ ඕක වෙන්නේ නැති වෙයි කියලා හිතන්නේ. ඒ කියන්නේ සමහරු කියන්නේ මේ අපි අපාය යන අය නෙමෙයිනේ. එහෙම කියන අය ඕන තරම් ඉන්නවා. ඉතින් වත්සකාර ඊට වඩා ඒක පිළිගත්තා.
කීකරු බව කියලා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ වචනයට 100%ක්ම ගරු කරන එකට. නිකන් හිතන්නකෝ. පාසල් යනකොට ගුරුවරයා වැඩියෙන්ම ලෙන්ගතු වෙන්නේ ගුරුවරයා පවරන කාරණා ටික ඔක්කොම හරියටම කරන ශිෂ්‍යයාට. ගුරුවරයා වැඩ 10ක් දුන්නාම එක වැඩක් කරගෙන ඉන්න ශිෂ්‍යයාට නෙමෙයි ගුරුවරයා කැමති. 10ම කරන කෙනාට. එහෙනම් භාග්‍යතුන් වහන්සේ අපිට යම් කාරණා ටිකක් දේශනා කළා නම් ඒ වචනේට 100%ක්ම කීකරු වෙන කෙනාට තමයි හැබැවින්ම ශ්‍රාවකයා කියලා කියන්නේ. එතකොට තමයි කීකරු ශ්‍රාවකයෝ. එතකොට තමයි සරණ ලැබෙන්නේ. එහෙම නැත්තම් අකීකරු ශ්‍රාවකයෝ. ඉතින් හැමදාම කීකරු ශ්‍රාවකයෙක් බවට පත් වුණොත් එතන තියෙනවා මහත් වූ ජයග්‍රහණයක්. මහත් වූ ලාභයක්. ඉතින් එතකොට මේ පිරිස එතන වාඩි වුණා. භාග්‍යතුන් වහන්සේ ධර්ම දේශනා කළා. සඳහන් කරනවා සියලු දෙනාම පෘථග්ජන භාවයෙන් මිදුණා. ඒ කියන්නේ සෝවාන් නොවිච්ච එක්කෙනෙක්වත් මෙතන නැහැ. රහත් වෙච්ච එක්කෙනෙක්වත් නැහැ. ඒ කියන්නේ සෝවාන් සහ අනාගාමී කියන මේ මාර්ගඵල තුන අතරේ ඉන්නවා. සමහර අය සෝවාන්, සමහර අය සකදාගාමී, සමහර අය අනාගාමී. ඉතින් මේ අතරට ඇවිල්ලා භික්ෂුන් වහන්සේලා බවට පත් වෙලා ඊළඟ වස් කාලයක භාග්‍යතුන් වහන්සේ ළඟ වස් වසන්න ඕන වෙනවා. ඉතින් ඒ හින්දා බොහෝ දුර ඉඳලා බුදුරජාණන් වහන්සේ හොයාගෙන වඩිනවා. වඩිනකොට භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනට ළඟා වෙන්න තවත් දවස් 6ක් විතර යනවා. නමුත් වස් වසන පොයේ ඊට කලින් ආවා. ඒ කියන්නේ ගමන පිටත් වුණා ප්‍රමාද වැඩි. ඒ හින්දා තීරණය කළා එතනම වස් වසන්න. වස් වසලා ඉවර වෙලා වස්තුම් මාසෙන් පස්සේ මහා පවාරණයෙන් පවාරණය කරලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනට ගියා. ඒ යනකොට ඉතින් තාමත් වහිනවා. වස් කාලේ කියන්නේ වහිනවනේ. ඉතින් හරි අමාරුයි යන්න. දැන් සඳහන් කරනවා සමහර තැන්වල පාරවල් කැඩිලා ආවාට හැදිලා කොයි තරම් වතුරේ වැස්සද කියනවනම් නිසීදන මාංශය දක්වා වතුර කියලා කියන්නේ. ඒ තරම් වතුර යන්නේ. මොකද්ද නිසීදන මාංශය කියලා කියන්නේ? දැන් අපි වාඩි වෙන්න බිමට එලා ගන්න හම්කඩ ඒ වගේ දේවල් වලට කියන්නේ නිසීදනය කියලා. නිසීදනය කියන්නේ වාඩි වෙන්න එලා ගන්න එකට. එතකොට නිසීදන මාංශය කියලා කියන්නේ ඉඳ ගන්න මස. නිසීදන මාංශය. අපි දැන් හැමෝම වාඩි වෙලා ඉන්නේ ශරීරයේ මාංශමය කොටසක් බිම තියාගෙන. එතකොට ඒකට තමයි කියන්නේ නිසීදන මාංශය හෙවත් ඉඳ ගන්න මස. එතකොට නිසීදන මාංශය දක්වා වතුර කියලා කියහම සාමාන්‍යයෙන් ඉනගාවට විතර එනකන් වතුරේ වලවල් වල බැහැගෙන තමයි මේ යන්නේ. රෑදවල් දෙකම තෙමෙනවා. සිවුරු නෑ මාරු කරන්න. ඒ තෙත වස්ත්‍ර සිවුරු පිටින්ම තමයි ඉන්නේ. කොහොම හරි දවස් 6 ගෙවල යනවා. ඒක පුදුමාකාර දුක්ඛිත ගමනක්. ඒ පාරවල් වල රොන් මඩ තැම්පත් වෙලා ඒ මඩ ඇතුලේ කටුපොළු අඩිය තියහම කටු පෑගෙනවා. කඳු වාගේ තැන්වල නගින්න බෑ අර රොන් මඩ ලෙස්සනවා. ඉතින් මේ වගේ මහ පුදුම දුකක් විඳගෙන තමයි මේ ගමන යන්නේ මේ පාරවල් වල. ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරාම භාග්‍යතුන් වහන්සේ අහන්නේ කොහොමද මහණෙනි වස් කාලේ? සුවසේ ගෙවුණාද? දුකක් කරදරයක් නොතිබුණාද? නෑ ස්වාමීනි. අපි බොහෝම සුවසේ ජීවත් වුණා. මනාව සිව්පසය ලැබුණා. කිරිදිය හා මිශ්‍රව අපි වාසය කළා. ස්වාමීනි ඒ සියල්ලම කිසිම බාධාවකින් තොරව සිද්ධ වුණා. නමුත් ස්වාමීනි දවස් 6ක් මහා පවාරණයෙන් පස්සේ මේ එන කාලේ තමයි පුදුම දුකක් විඳි කියලා. ඒ වාගේ දුකක් නම් කියලා වැඩක් නැහැ. එහෙම තමයි සඳහන් කරන්නේ. මේ විඳපු දුක කියලා ඉවර කරන්න බෑ. අන්න ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි ඒ දවස් 6ක් තිස්සේ විඳපු දුක මෙච්චරත් දුක් විඳද කියලා කරුණු පැහැදිලි කරනවා. මහණෙනි මේ සංසාරේ නොඑක් තිරිසන් ආත්මවල ඉපදිලා උඹලා හැමෝගෙම බෙල්ල කපාපු වාර ප්‍රමාණයක් හිතා ගන්න බෑ. එක්කෙනෙකුගේ බෙල්ල කපාපු තැනින් ගලාගෙන ගියපු රුධිරය මහා සාගරයේ ජලයට වඩා වැඩි.
ඒතර මේ එක භික්ෂුවක් මේ සංසාරේ තිරිසන් වෙලා බෙල්ලම කපලා ඒ සතාගේ බෙල්ලම කපාපු වෙලාවේ ගලාගෙන ගියපු ලේ සාගර ජලයට වඩා වැඩි කියලා දේශනා කරන්නේ. ඒතර මේ භික්ෂුන් වහන්සේලා 39 විතරද එහෙම ඉපදුනේ? ඇයි ඔබ? ඇයි මම? අපි තිරිසන් වෙලා ඉපදිලා අපි හරක් වෙලා ඉපදිලාම අපේ බෙල්ල කීපාරක් කපලා ඇද්ද? නමුත් අපි දැන් කැමති නෑ. අපි හරකෙක් වෙලා හිටියා කියන්නේ. ප්‍රභූවරයෙක් ළඟට ධනපතියෙක් ළඟට ගිහිල්ලා අහන්නකෝ මී හරකෙක් වෙලා හිටපු කාලේ මතකද කියලා. අපිට මොනවා අහගන්න වෙයිද එහෙම කිව්වොත්. නමුත් සාගර ජලයට වඩා වැඩියෙන් ලේම එකතු වෙන්න මී හරකෙක් හැටියටම බෙල්ල කපලා තියෙනවා. ඒක තමයි මේ සංසාරේ හැටි. දැන් මේ වාගේ ප්‍රකාශ පිළිගන්න කොච්චර ශ්‍රද්ධාවක් තියෙන්න ඕනේද? දැන් වත්සකාර දන්නවා ශ්‍රී මුඛයෙන් දේශනා කළොත් එහි වෙනසක් නැහැ කියලා. නමුත් වර්තමානයේ උගත් බොහෝ දෙනාට මේ කරුණ කොච්චර ප්‍රශ්නද? භාග්‍යතුන් වහන්සේගේ දේශනාව කොයිතරම් සැකද? ඒක මං කියේ සරණ යනවා කියන එකේ තරම්ම අමාරුයි කියලා. එතකොට අපි එහෙම ඉපදිලා බෙල්ල කපලා වෙඩි තියලා මරාපු වාරේ. පිහියනුම් ලැබලා මරාපු වාරේ. තවත් නොයේක් දුක්ඛිත තත්වයන් යටතේ මැරෙන හැටි. දැන් අර සමහර සත්තුන්ට තියෙන අර කට ඇතුලේ පුපුරන්න. ඉතින් මොනතරම් දුකක් විඳිනවද? පිපාසය නිමා ගන්න වතුර ටිකක් බී ගන්නත් බෑ. බඩගින්නට මොනවා හරි අනුභව කර ගන්නත් බෑ. සමහරලාට කැලෑවි ගිහිල්ලා කටේ පණුව හැදිලා මොනතරම් දුක් විඳලා සහ පිපාසාවෙන් මැරෙනවද? අපිට එහෙම වෙලා නැතුව ඇද්ද? ඒ වාරවල නිමක් නැහැ. ඉතින් මේ කරුණ ඔක්කොම පැහැදිලි කරනවා භාග්‍යතුන් වහන්සේ එකක් ගානේ පැහැදිලි කරනවා. සංසාරි දුක් විඳපු හැටි. අපායවල වල දුක් විඳපු හැටි. പ്രേත ලෝකවල ඉපදිලා අවුරුදු 10 ගණන් කෝටි ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් බඩගින්නේ හිටපු වාර. දෙවේලක් තුන් වේලක් කෑම නැති වුනහම කොච්චර අමාරුද? අවුරුදු ලක්ෂයක් විතර කෑම නැතුව ඉන්නවා කියහම එතකොට කෙනෙක් හිතන්නේ ඉතින් මැරුන්නේ නැද්ද කියලා. ඒක තමයි කර්මයේ හැටි. මැරෙන්නේ නැහැ. නමුත් අවුරුදු ලක්ෂයක බඩගිනි වේදනාව දැනෙනවා. ඉතින් ඒක අපිට තේරෙන්නේ නැහනේ. අපි දවස් 4-5ක්වත් බඩගින්න ඉඳලා නැතුව කොහොමද ඉච්චර වේදනාවක් දැනෙන්නේ? ඒ වේදනාව කොහොම විඳිනවද? ඒ පිපාසය කොහොම විඳිනවද? අපි කොච්චර ඒ වේදනාව විඳලා ඇද්ද? ඒ පිපාසය කොච්චර දරලා ඇද්ද? මේ වාගේ එකක් ගානේ භාග්‍යතුන් වහන්සේ කරුණු පැහැදිලි කරනවා. සංසාරේ විඳලා තියෙන දුක. ඒ කරුණු පැහැදිලි කරලා බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි දැන් කොහොමද? 6 දවසක් විඳපු ආපු ගමනේ විඳපු දුකද දුක මේකද දුක කියලා. ස්වාමීනි 6 දවසක් තිස්සේ අපි දුක් විඳලා නැහැනේ. මේ දේශනාව සම්පූර්ණ භාග්‍යතුන් වහන්සේ අනමතග්ග සංයුක්තයේ දේශනා කරන්නේ මේ භික්ෂුන් වහන්සේලාට. අනේ එතනදී පැහැදිලි කළා තව මුල ඉඳලා කරුණු. එක අම්මා කෙනෙක් වෙනුවෙන් මේ සංසාරේ අඬලා තියෙන කඳුළු කොච්චරද ඉපදිච්ච වාර ගැන කියන්නේ. එක අම්මා කෙනෙක් වෙනුවෙන් හලාපු කඳුළු මහා සාගර ජලයට වඩා වැඩි කියලා දේශනා කළේ. ඒ කියන්නේ මේ ජීවිතේ මේ අම්මා මේ භවයේ අම්මා පෙර භවයේත් ඇය මගේ අම්මා වෙලා තියෙනවා. එතකොට පෙර ආත්මවල ඇයම මගේ අම්මා වෙලා ඉපදිච්ච වාරවල ඇය වෙනුවෙන් අඬාපු කඳුළුයි සාගර ජලයට වැඩි කියන්නේ. මේ භවයේ අම්මා වෙනුවෙන්ම පෙරත් මම අඬලා තියෙනවා. ඒ කඳුළුයි සාගර ජලයට වඩා වැඩි. නමුත් ඇය ඊළඟ භවයේත් මගේ අම්මා වෙනවද? සමහරලාට ඊළඟ භවයේ ඇය මගේම දුව. ඇය මගේම පුතා. එහෙම ගිහිල්ලා තමයි අය කාලාන්තරයකින් ඇය මගේ අම්මා වෙන්නේ. අද උකුලේ ඉන්න දරුවා පෙර තමන්ගෙම ස්වාමියා. පෙර තමන්ගෙම තාත්තා. ඒ වාගේ මේ පුදුමාකාර සංසාරයක් මේක. ඒ නිසා එක අම්මා කෙනෙක් වෙනුවෙන් අඬාපු කඳුළු සාගර ජලයට වඩා වැඩි. ඉතින් මේක තේරෙන්න
මේ වචන ටික විතරක් නෙමෙයි සාගරය තේරෙන්න ඕනේ. මේ සාගරයේ කොච්චර ගැඹුරුද, සාගරයේ කොච්චර විශාලද? සාගරයේ විශාලත්වය හිතලා බලන්න. අපිට ලෝක ගෝලي අරන් බලහම හොඳට සාගරය තේරෙනවා. මොකද කොතනවත් වෙන් වෙච්ච කඩ වුණ සාගරයක් නැහැනේ. මේ ලෝකේ හැම තැනම තියෙන්නේ එකම සාගරයයිනේ. එක එක ප්‍රදේශවල හඳුනගන්න යොදාගත්ත නන් ටිකක් තියෙනවා. නමුත් එකම මුහුද. ඒ මුහුද ගැනයි මේ කතා කරන්නේ. අපිට මේ රට වටේ පේන එක ගැන නෙමෙයි. ඉතින් කොච්චර ගැඹුරුද මේක? භාග්‍යතුන් වහන්සේ තමයි දේශනා කළේ යොදුන් 84000ක් ගැඹුරුයි කියලා. වෙන හොයාපු තහවුරු කරපු විද්‍යාඥයෙක් නැහැනේ. යොදුන් 84000ක් ගැඹුරුයි. ඉතින් යොදුනක් සතක්ම 15ක් කියලා ගත් සතක්ම 10ක් කියලා දල වශයෙන් අරගත්තොත් 84000න් ගුණ කරන්න ඕන මහ මුහුද කොච්චර ගැඹුරුද කියලා. ඉතින් මේකේ තියෙන ජලස්කන්ධය කොහොමද තීරණය කරන්නේ? ඉතින් යොදුන් 84000ක් ගැඹුර තබා යොදුන් 40000ක් විතර යටවත් අපිට තේරෙන්නේ නැහැනේ. තිමිය, තිමිංගල, තිමිර පිංගල මේ මත්ස්‍යෝ ජීවත් වෙනවා කියලා කියන්නේ සාමාන්‍ය යොදුන් 40000ක් විතර යට. සමහර කෙනෙක් හැතැක්ම 700ක් විතර, සමහර කෙනෙක් හැතැක්ම 500ක්, තව කෙනෙක් හැතැක්ම 300ක් විතර දිගයි එක මත්ස්‍යය. ඉතින් ඒක ලංකාවට වඩා දිගයිනේ. ඉතින් මේගොල්ලෝ ඉන්නේ එච්චර යට. තාම කවුරුවත් හඳුනගත්ත කෙනෙක් නෑ. භාග්‍යතුන් වහන්සේ විතරයි පෙන්නලා තියෙන්නේ, දේශනා කරලා තියෙන්නේ. මෙවන් වූ සාගරයේ මොනතරම් ජල කඳක්ද එක අම්මා කෙනෙක් වෙනුවෙන් ඒ ජලයට වඩා ඇඬුවා කියලා කියහම. අනික හිතන්නකො නිකන් එක ජීවිතයක අම්මා වෙනුවෙන් අඬනකොට අපිට තේ වතුර බොන අඬු කෝප්පයක් පිරෙන්න අඬන්න බැරි වුණානේ. ඉතින් එකාත්මික අඬු කෝප්පයක් පුරවන්න බැරි වුණා නම් කඳුළු වලින් මේ සාගරයට වැඩි කඳුළු පිරෙන්න මේ සංසාරේ කොච්චර ඉපදුනාද? ඉතින් ඊළඟට දේශනා කළා එක සත්වයකගේ මව නොවිච්ච කෙනෙක් නැහැ. මේ ලෝකේ ඉන්න අය අතර මගේ අම්මා නොවිච්ච කෙනෙක් නැහැ. මගේ තාත්තා නොවිච්ච කෙනෙක් නැහැ. සහෝදරයා, සහෝදරිය, දුව පුතා, බිරිඳ ස්වාමියා නොවිච්ච කෙනෙක් මේ ලෝකේ හොයන්න බෑ කියලා. එතකොට ඒ අය වෙනුවෙන් අඬාපු කඳු. ආන් ඒකයි කී තෙරක් පරක් පේන්නේ නැති මේ සසර. ආන් එහෙම කල්පනා කරනකොට නම් තව මොහොතක්වත් මේකේ නොඉන්න තියෙනවා නම් හොඳයි කියලා හැඟෙන්නේ එතකොට. නමුත් ධර්මයේ තුලින් ලෝකෙ දිහා දකින්න නැතුව කාමයට එක්ක ලෝකෙ දිහා බලන්න ගත්තාම අය පාරක් ඉපදෙන්න තිබ්බනම් හොඳයි කියලා අපිට හිතෙන්නේ එතකොට. නමුත් ධර්මයේ තුලින් දැක්කහම වහාම මේක දාලා යන්නමයි හිතෙන්නේ. ඉතින් අනමතග්ග සංයුත්තේ මේ විදිහට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. බෙලි කැපුම් ලබලා මැරිච්ච වාරේ, පිහි ඇනුම් කාලා මැරිච්ච වාරේ, වෙඩි කාලා මැරිච්ච වාරේ, පුච්චලා මරපු වාරේ, තවත් නොයේක් දුක් දීලා නම් දෙතිස් වද එහෙම පැහැදිලි කරනකොට කොච්චර දුක් දීලා තියෙනවද? ඒ වාගේ දුක් අපි විඳපු වාර ගණන් කරන්න අපිටවත් තේරෙන්නේ නැහැ අවස්ථාව දැනගත්තොත්. එච්චර දුක් විඳපු සංසාරයක් ගැන දේශනා කරන්නේ. මාළුවෙක් වෙලා ඉපදිච්චාම විඳින දුක සමහරවිට අන්තර්ජාලයේ හැම තියෙනවා. මාළු අල්ලන්නේ හැටි. සමහර ලොකු මාළුවෙක් අල්ලගත්තාම හෙල්ලෙනුත් යනලා ඔසව ගන්න අර ඉතා තියුණු කොක්කකින් උස්සගෙන ඔලුවට අයින්නවා එකක්, බඩ දිහා ඉන්නවා තව එකක්, ඒ මදිවට වෙඩිත් තියෙනවා, පිහියෙනුත් අනිනවා, ඇදලා ඇතුළට දාගෙන පොල්ලෙනුත් ගහනවා. සුළුපටු දුකක් විඳලා නෙමෙයිනේ මැරෙන්නේ. ඉතින් ඒ වගේ අපි කී වාරයක් ওই සාගරයේ මත්ස්‍යෝ වෙලා ඉපදිලා ওই දුක විඳලා ඇද්ද? ඉතින් ආන් ඒ හින්දා කරුණ පැහැදිලි කරලා දේශනාව නිමා කරනකොට අර භික්ෂුන් වහන්සේලා 30 දෙනාම වැඩි එපයින්, හැබැයි 30 දෙනාම වැඩි අහසින්. ආපහු වැඩි අහසින් ආන් මේ සිද්ධිය ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේත් එක්ක අන්‍ය භික්ෂුන් වහන්සේලා කතා කරනකොටයි අපි අර මාතෘකා කරගත්ත ගාථා රත්නේ දේශනා කොට වදාළේ. මුහුත්ත මපිචේ විඤ්ඤූ. විඤ්ඤූ කියලා කියන්නේ නුවණැත්තා. මුහුත්ත මපිචේ විඤ්ඤූ පණ්ඩිතං පෛරුපාසති. පණ්ඩිතේකට, ඥානවන්තයෙකුට එක මොහොතක් ඇසුරු කරන්න ලැබුණොත් මනාව සත්පුරුෂයෙක්.
පණ්ඩිතෙක් ඥානවන්තයෙකුට සුළු මොහොතක් පෛරුපාසනය කරන්න ලැබුණොත්, පෛරුපාසනය කියලා කියන්නේ ඇසුරු කරනවා කියන එකනේ. ඇසුරු කරන්න ලැබුණොත් ඔහු වහාම ධර්මය අවබෝධ කරනවා. මෙතන පණ්ඩිතයෝ කියලා කියන්නේ මනාව ධර්මයේ දන්න අයට. ඔහු වහාම ධර්මය අවබෝධ කරගන්නවා. කොයි වගේද? කිප්පං ධම්මං විජානාති. ඔහු ධර්මයේ දැනගන්නවා. ජීවහා සූපරසං යත. දිව සූප කියලා කියන්නේ ව්‍යංජනයේට. ව්‍යංජනයේ රස මනාව හඳුනා ගන්නවා වගේ ඥානවන්තයා පණ්ඩිතයා තුලින් වහාම දහම දකිනවා. ඥානවන්තයෙකුට පණ්ඩිතයෙක් ඇසුරු කරන්න ඕනේ සුළු මොහොතයි. ඒ සුළු මොහොත තුල ගත යුත්තේ ඔහු වහාම අරගන්නවා. ඉතින් මේක භාග්‍යතුන් වහන්සේ මේකේ අනිත් ගාතාවක් දේශනා කළා. ඒක සඳහන් කරන්නේ දබ්බී සූපරසං යත. ව්‍යංජනයේ රස දිව වහාම හඳුනා ගන්නවා. නමුත් ඉදිලා ඉවර වෙනකම් ව්‍යංජනයේ ඇතුළෙම ඉන්න හැන්ද කවදාවත් ඒ ව්‍යංජනයේ රස දන්නේ නැහැ. අඥානයේ කවදාවත් පණ්ඩිතයෙක් ඇසුරු කරා කියලා තමන්ට යහපතක් කරගන්නේ අඥාන පුජ්‍යලයා. මේ කාරණා දෙක භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරන්නේ මේකෙන් දේශනා කරන්නේ මේ බද්ධවග්ගීය භික්ෂූන් වහන්සේලා මනා ඥානවන්තයි. ඒ ඥානවන්ත බවට හේතුව සංසාරේ පුරාම ඔවුන් ප්‍රගුණ කරලා තියෙනවා කීකරු බව. ඒ භාග්‍යතුන් වහන්සේටම කීකරු වෙලා බෝධිසත්ව කාලේ ඉඳලා කීකරු වෙලා තවත් නුවණ මුහුකුරා යන්න ප්‍රඥාව දියුණු කරගන්න සංසාරේ කරගත්ත බොහෝ කුසල ධර්ම ඕන තරම් තියෙනවා. නුවණ මුහුකුරා යන්න අපි කළ යුතු කුසල කර්ම කවදා නිවන් දකීද අපි දන්නේ. නිවන් දකින්නතුරු මේ සංසාරේ සතර අපායක නොයන්න අපි මේ ජීවිතෙන් උත්සාහ කරන්න ඕනේ. සතර අපායක නොයන්න නම් මූලිකවම අපි තුල තිබිය යුතු පූර්ණ සුදුසුකම පන්සිල් අත්‍යවශ්‍යමයි. අත්තිවාරමක් නැතුව ගයක් හදන්න බෑ කවදාවත්. පංචශීලයේ නැතුව මේ සංසාරයෙන් මිදෙන්න බෑ කවදාවත්. පන්සිල් ජීවිතයක අත්තිවාරම. දැන් අර තුන්ඩිල ජාතකයේ සඳහන් කළා කවදාවත් නොමැකෙන සුවඳක් ගත දවට ගන්න කියලා. මොකද්ද මේ නොමියෙන සුවඳ? ඒ කියන්නේ හැමදාම සිල්වත් වෙන්න කියලා. භාග්‍යතුන් වහන්සේ වරක් අග්‍රෝපස්ථායකයන් වහන්සේට දේශනා කළා මිනිසුන් අතර විතරක් නෙමෙයි සතර දිසාවට දස දිසාවට විතරක් නෙමෙයි දෙවි බඹුන් අතරට පවා හමාගෙන යන එකම සුවඳයි ලෝකේ තියෙන්නේ. ඒක තමයි සිල් සුවඳ. සිල් සුවඳ තරම් සුවඳක් විශ්වයේ කොහෙවත් නැහැ. ඒ සුවඳ ඕනෑම කෙනෙකුට දැනෙනවා. මේ සීලවන්තයෙක් කියන කාරණාව, මේ ගුණවත් කෙනෙක් කියන කාරණාව සුළු මොහොතයි ඇසුරු කරන්න ඕනේ. ඒක හඳුනාගන්න සුළු මොහොතක් ඇසුරු කරන්න ඕනේ කියනකොට තව කාරණා ගොඩක් කතා කරන්න ඕනේ. හැබෑම සීලවන්තයා හඳුනාගන්න වැඩි කල අවශ්‍ය නැහැ. සීලවන්තයෝ වගේ පෙනී හිටින අයත් ඉන්න ඒගොල්ලෝ හඳුනාගන්න හරි අමාරුයි. නමුත් සිල්වතුන් හඳුනාගන්න පුළුවන් ඥානවන්තයෙකුට. මොකද ඒ අය ළඟ සිල් සුවඳ මනාව තියෙනවා. ඒක හැම පැත්තෙම පැතිරෙන නිසා සීලවන්තයා හඳුනන්න පුළුවන්. ඉතින් නොමැකෙන සුවඳක්, නොමියෙන සුවඳක් ගත දවට ගන්න කියන්නේ සිල් සුවඳ. දෑසමන් තුවරලා ඉද්ද බෝලිද්ද ආදී සුවඳ මල්වල සුවඳට වඩා සිල් සුවඳ ඊටම උසස්. මල් සුවඳ, මුල් සුවඳ, හර සුවඳ කියලා ಜಾති තුනක් තියෙනවා. මල් සුවඳ නම් අපි දන්නවා. ඉතින් ඒතර සුවඳම මල්, දෑසමන්, තුවරලා, බෝලිද්ද මේ වගේ මල් බොහෝම උසස් මල් හැටියට සැලකනවා. ඉතින් හර සුවඳ කියලා කියහම හර සුවඳ කියලා කියන්නේ අරටුවෙන් සුවඳ හමන දේවල්. ඒ විශේෂයෙන් සඳුන් තමයි හඳුන්වන්නේ. සඳුන් ලීයනේ සුවඳ හර සුවඳ. මුල් සුවඳ වෙච්චාම කළුවැල් මුල්, ඉරිවේරිය මුල්, සැවැන්දර මුල් මේ වගේ දේවල් වල මුල සුවඳයි. මේ හැම සුවඳකටම වඩා සිල් සුවඳ උසස්. ඉතින් එහෙමනම්
පංචශීලයෙන් මනාව පොහොසත් වෙලා දසදාන වස්තු සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ දසදාන වස්තු අවශ්‍යයි කියලා දේශනා කළේ සීලය තමයි උපදින තැන තීරණය කරන්නේ. ඒක අපි හැමෝම මෙහෙම ජීවත් වෙනවා. ඊළඟ මරණයෙන් පස්සේ නැවත කොහෙද උපදින්නේ? ඒක තීරණය කරන්න මේ ලෝකේ වෙන කාටවත් බෑ. භාග්‍යතුන් වහන්සේට පුළුවන්. මේක තීරණය කරන එකම සාධකය සීලය. මං ළඟ තියෙන සීලය තමයි ඔබ ඊළඟට කොතනද උපද්දවන්නේ කියන එක තීරණය කරන්නේ. අපි කියමු කෙනෙක් සිල්වත්. එහෙනම් හොඳ තැනක ඉපදුනා, මනුස්ස ලෝකෙම ඉපදුනා කියමු. නමුත් ආහාර පාන, භවභෝග සම්පත්, ඒ දේවල් ටික ලබන්න තමයි දානය අවශ්‍ය වෙන්නේ. සීලයෙන් උපදින තැන තීරණය කරනවා, දාණයෙන් ඉපදුනාට පස්සේ ලැබෙන දේ තීරණය කරනවා. ඒතර දසදාන වස්තුවේ කාරණා 10ක් තියෙනවා. ඒ 10ම ජීවිතේ විටින් විට හරි සම්පූර්ණ කරලා නම් ඊළඟ උපදින ජීවිතේක අහවල් දේවල් මට අඩුයි කියලා දුකක් නැහැ. හැම දෙයක්ම සම්පූර්ණයි. ඉතින් ඒ කාරණා 10ම විස්තර කරන්න කාලේ අදි මං හිතන්නේ. නමුත් අපි මේ නුවණ ගැන කතා කළා. ඊටාම සියුම් ප්‍රඥාවල් ලබන්න හේතු වෙන එක කාරණාවක් තමයි සුවඳ පූජාව. සුවඳ පූජාව ප්‍රඥාව ලැබෙන එක පූජාවක්. ප්‍රඥාව ලැබෙන තව පූජාවක් තමයි ඊටා සියුම් උපකරණ පූජා කරන එක. ඉදිකටු, කුඩා පිහිය, මේ වගේ දේවල් දැන් පොඩි වැඩ කරන දැන් 60 කටු උනත් එහෙමයි. ඊටා සියුම් වැඩ කරගන්න දේවල්. ඒවෙන් තමයි ඊටා තියුණු නුවණ ලබන්නේ. මොකද ඉදිකටු පූජාවක් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ලැජ්ජයි වගේනේ. සුළු මිලක්, පොඩි දෙයක්. ඉදිකට්ටක් විතරක් අතේ තියාගෙන යනකොට අනික් අය මන් දිහා බලලා මොනව හිතයිද කියලා හිතෙන්න පුළුවන්. මිලෙන් එහෙමයි. ප්‍රමාණයෙන් එහෙමයි. ඒතකොට මේක ලොකු වෙන්නේ කොතනද? ඉදිකට්ටෙන් කරන්න පුළුවන් වැඩේ මේ ලෝකෙ වෙන මොකෙන්වත් කරන්න බෑ. අන්න එතෙන්ට යනකොට ඒ කාර්ය කරගන්න ඉදිකට්ටක් ඕනේ. එතකොට තමයි පූජාවේ වටිනාකම එන්නේ. ඉතින් ඥානවන්තයා මේ පූජාවල් කරන්න ගියහම බොහෝ දේවල් හොයනවනේ. අපි ඉදිකටු විතරනේ දන්නේ. ඉදිකටු වර්ග ගොඩක් තියෙනවා. ඉදිකටු ගන්න ගියහම තමයි තේරෙන්නේ ඉදිකටු කියලා කියන්නේ ඒක ලෝකයක් වගේ කියලා. එක එක වර්ග වල ඉදිකටු, එක එක රටවල් වල ඉදිකටු, එක එක ශක්තියේ ඉදිකටු, එක එක තියුණු ප්‍රමාණයේ ඉදිකටු. ඒ වගේ ඉදිකටු හොයන්න ගියහම තමයි ඉදිකටු ගැන තේරෙන්නේ. ඉතින් ඒ වගේ ඥානවන්තයෝ මේ විවිධ ඉදිකටු අරගෙන විවිධ විදිහට පූජා කරනවා. තාම සියුම් පුංචි වැඩ කරන්න පුළුවන් තියුණු ආයුධ තියෙන පුංචි ඒවා. සියුම් නුවණ ලබන්න පුළුවන් පූජාවල්. සුවඳ පූජාව ඒ අතර තවත් උසස්ම ප්‍රධාන ගණී පූජාවක්. ඊටාම උසස් සුවඳ පූජා කරාම ඒක බොහෝ කාලයක් ප්‍රඥා සම්පත්තියට හේතු වෙනවා. ඒ සඳහා දක්වපු කරුණුත් බොහොමයි. බොහෝසේ පැහැදිලි කරන මේ සුවඳ පූජාවෙන් ලැබපු ආනිසංස. හැබැයි ඉතින් දානපතියෙක් වගේ දන් දෙන්න ඕනේ. සුවඳ පූජා කළත් දානපතියෙක් වෙන්න ඕනේ. මම කියන්නේ අපිට පුළුවන් රුපියල් 150ක් 200ක් දීලා සුවඳ කූර කරගන්න. හැබැයි ඒක භාග්‍යතුන් වහන්සේ ළඟ දල්වන්න යන මම ශරීරයට ස්පර්ශ කරලා තින්නේ සමහර රුපියල් 15000ක් 20000ක් වගේ වටින සුවඳක්. එතකොට වටින දේ තියෙන්නේ මංගාව. භාග්‍යතුන් වහන්සේට බාල දෙයක්. එතකොට දාන දාස මිසක් දානපති වෙන්න බෑ. හැම වෙලාවෙම හැඟෙනවා නම් කොයිතරම් සුවඳවත් කළත් මොහොතින් දුගඳ හමන මේ කයට මේක පාවිච්චි කරනවට වඩා භාග්‍යතුන් වහන්සේගේ සුගන්ධ කුටිය සුවඳවත් කරලා තිබ්බොත් මට ආත්ම කෝටි කීයක් මේක පළ දෙයිද? ආත්ම කෝටි ගානකට යමක් හම්බ කරන්න පුළුවන් නම් මේ 15000ක සුවඳ පූජා කරලා 15000 පාඩුවක් නෑනේ ආත්ම කෝටි ගානක් සුවපත් වෙනවනම්. දැන් ඒ වගේ හැම වෙලාවෙම ප්‍රඥාව පාවිච්චි කරන්න ඕනේ. එතකොට මේ ජීවිතේට මනා වූ සාධාරණයක් අර්ථයක් සම්පූර්ණ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ලැබිලා තියෙන අවස්ථාව මෙච්චරයි මෙපමණයි කියලා තීරණය කරන්න බැරි තරම් අති ශ්‍රේෂ්ඨ උත්තරීතර අවස්ථාවක්.
බුද්ධාන්තරයක ලැබෙන මනුෂ්‍ය ජීවිතයක වටිනාකම නිමක් නැහැ. අනිත් එකේ සියල්ලම සම්පූර්ණ කරගෙන මම නම් නිතර කියන කාරණාව ලංකාව වගේ රටක උපදින්න ඒ වගේම පින් කරන්න ඕනේ. මේ වගේ රටක උපදින්න. හැබැයි ඒක හුඟක් දෙනාට තේරෙන්නේ නැහැ. ඇයි ලංකාවේ උපදින්න පින් කරන්න ඕනේ කියලා. බුද්ධ රාජ්‍ය සක්වලවල් කෝටි ලක්ෂයක්. සක්වලවල් කෝටි ලක්ෂයක මේ වගේ රටක් නැහැ කියලා තමයි කියන්න වෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ කරුණාව ඒ තරම්ම ලැබිච්ච රටක් ලංකාව කියලා කියන්නේ. ඒ කරුණාව ලැබිලා තියෙන ප්‍රමාණය ගැන ධර්මයත් එක්ක කල්පනා කරාම මේ කෝටි ලක්ෂයක් සක්වලේම අගනුවර ලංකාවද කියලා හිතෙන්නේ. ඒ තරම් කරුණාව ලැබිච්ච රටක්. අපේ වරද නිසා අපිට වැරදිච්ච තැන් නිමක් නැහැ. හැබැයි මේ වරද හදාගන්න පුළුවනොත් අපිටමයි නිවන් දකින්නත් ලංකාව කොයිතරම් සුදුසු රටක්ද. නිවන සොයාගෙන යන්න උන්ට ලංකාව මොනතරම් වටින රටක්ද. ඉතින් ඒ කාරණාව පැහැදිලි කරන්න හුඟක් දහම් කරුණු ගේන්න ඕනේ. කෝටි ලක්ෂයක් සක්වලකට අදිෂ්ඨාන කරපු ධාතුන් වහන්සේලා 7 නමක් ඉන්නවා. භාග්‍යතුන් වහන්සේගේ විශේෂ ධාතුන් වහන්සේලා. කෝටි ලක්ෂයක් සක්වලකටනේ. ඉතින් කෝටි ලක්ෂයක් සක්වලකට අදිෂ්ඨාන කරපු 7 නමෙන් 4 නමක් යදුන් 300ක් 300ක් පමණ වෙච්ච මේ රට තුල වැඩ ඉන්නවා කියන කාරණාවෙන් මේක මනාව වැටහෙන්න ඕනේ. සර්වඥ ධාතුන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් එකතු වුණ තැනක් මේ කෝටි ලක්ෂයක් සක්වලේ තියෙනවා නම් ඒ මේ රටේ විතරනේ. වැඩිම ප්‍රමාණයක් එක තැන වැඩ ඉන්න තැනක් මේ කෝටි ලක්ෂයක් සක්වලට තියෙන්නේ මේ ලංකාවේ විතරයි. ඒ මහසෑය. අපි රුවන්වැලි සෑය කියලා කීවට පාලියේ කියන්නේ මහා චේතිය කියලා. ඒ කියන්නේ ওই සෑයට වඩා ලොකු සෑයවල් නැහැ කියන එක නෙමෙයි. මහා සෑයට වඩා ලොකු සෑයවල් ලංකාවෙත් තියෙනවා තව. නමුත් ඒවට මහා සෑය කියලා නෑ. මේකට මහා චේතිය කියලා කියන ඒ තරම් විශේෂ නිසා. ඒ නිසා ආර්යයන් වහන්සේලා වැඩියෙන් බලන රටක්. උන්වහන්සේලාට අපි මේ කාලේ පේන්නේ නැත්තේ අසුචි ගොඩවල් වගේ. ඒ නිසාම උන්වහන්සේලාගේ කරුණාව අපට හම්බෙන්නේ නැහැ. අපිට තියෙන මේ தત્ත්වය වෙනස් කරන්න නම් අපිට කවදාවත් මේ පුද්ගලයෝ වෙනස් කරුවට ඒක වෙනස් වෙන්නේ නැහැ. අපි වෙනස් වෙන්න ඕනේ. මේ රටෙන් භාගයකට වඩා වැඩි පිරිසක් පන්සිල් රකින්න පටන් ගත්තොත් ඒ වෙනස ඇති වෙන්න පටන් ගනී. එහෙම නැත්නම් කවදාවත් අදට වඩා හෙට සෞභාග්‍යමත් හෙටක් දකින්න බලාපොරොත්තු වෙන්න මේපා කියලායි මම නම් තීරණය කරන්නේ. මොකද ආර්යයන්ගේ අනුකම්පාව අපිට හම්බෙන්නේ නැහැ. ඉතින් මේ වාගේ ශ්‍රේෂ්ඨ රටක ඉපදෙන්න අපි වාග්යවන්තයි. ඒයින් ප්‍රයෝජන අරගෙන වහවහ සතර අපායෙන් මිදලා සංසාරයෙන් එතර වෙලා සදාකාලික සුවයෙන් සැනසෙන්න කටයුතු කරගන්න ලැබිලා තියෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න සියලු දෙනාටම රත්නත්‍රය ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.